අයිබෝන් ශ්‍රී ලංකාවේ වේලාව උදෑසන 7යි. කොහෙටියත් ලංකාවේ වෙලාවට වෙලාව බලාගන්න එක හොඳයි. ලංකාවේ මිනිස්සු වුණාම කියන තමයි අපි නිකන් හිතනකොට හිතෙන්නේ. මොකද මුල් තියෙන්නේ ලංකාවේ වුණාම ගෙඩි කොහේ හැදුනත් මුල පැත්තට තමයි ආකර්ෂණය තියෙන්නේ. ඉතින් ලංකාවෙන් සහ ලෝකෙ වටේ කොහේ හරි ඉඳගෙන අපි වහන හැමෝටම අද ලංකාවේ වෙලාවෙන් නම් උදේවරුවට ඔළුවට මොනවා හරි කලබන්න දෙයක් දාන්න තමයි අපි රස්තිය අදුගුණේ තුලින් අදත් ලෑස්තිය. අපි බලමු මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. මට හිතුණා මෙන්න මේ වගේ දෙයක් අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඒ තමයි අර පැරණි කියමනක් තියෙනවා. එකම ජනේලෙන් බලන දෙන්නෙකුට කෙනෙකුට මඩවලකුත් තව කෙනෙකුට තරුපන්තිත් පේන්න පුළුවන් කියලා. එකම ජනේල් කවුළු අතරින් බලන කෙනෙකුට කෙනෙකුට මඩවලක් පෙනිලා තව කෙනෙකුට තරුපන්ති පේන්න පුළුවන් කියලා කියමනක් තියෙනවා කියලා මම ඔබට ආයි කියලා මතක් කරලා බර දාලා එක කියන්න හේතුව තමයි අපි සමහර දේවල් පිළිබඳව ජීවිතේ දකින විදිහ තමයි අපිට අපේ චිත්තසංතානයට හරි අපේ හදවතට හරි අපිට මොනවා හරි පිනවීමක්ද වේදනාවක්ද කනගාටුවක්ද දුකක්ද සතුටක්ද ගෙන දෙන්නේ කියලා තීරණය කරන්නේ. ඔක සමහර වෙලාවට තව විදිහකට මෙහෙමත් කියනවා. වතුර භාගයක් තියෙන වීදුරුවක් දිහා බලලා කෙනෙකුට කියන්න පුළුවන්ලු මේ වීදුරුවේ තියෙන්නේ වීදුරුවෙන් භාගයයි වතුර තියෙන්නේ කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් මේ වීදුරුව භාගයක් පිරීලා තියෙනවා කියලා. ඒ කියන්නේ අඩක් හිස් කියලා කියන්නත් පුළුවන් කෙනෙකුට. තව කෙනෙකුට කියන්න පුළුවන් අඩක් පිරීලා තියෙනවා කියලාත්. අපි දකින විදිහ අනුව තමයි ඔය ඔක්කොම තීරණය වෙන්නේ. ඔබ අහලා ඇති දොරක් සම්බන්ධයෙන්ුත් ඔය කතාව තියෙනවා. බාගෙට ඇරපු දොරක් දිහා බලලා කෙනෙකුට කියන්න පුළුවන් මේක බාගෙට ඇරලා තියෙන්නේ මේ දොර කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් මේ දොර බාගෙට වහලා තියෙන්නේ කියලා. එහෙම තමයි ජීවිතේ. එහෙම තමයි ලෝකේ හැටි. ඉතින් අද මම කතා කරන්න කල්පනා කරන්නේ අපි දේවල් දිහා බලන විදිහ, දකින විදිහ, හිතන විදිහ වෙනස් කරලා අපිට මොකක් හරි වෙනසක් කරගන්න පුළුවන්ද කියන එක. තව ටිකක් පැහැදිලි කළොත් අපි හුඟක් වෙලාවට දේවල් සම්බන්ධව අපි හිතන විදිහ වෙනස් කරන්නේ නැතිකමින් තමයි අපි දුක් විඳින්නේ, අපි කනගාටුවටපත් වෙන්නේ, අපි අනවශ්‍ය පීඩනයක් ගන්න, අපි දකින්න දේවල් වෙනස් කරන්න, හිතන දේවල් සම්බන්ධව වෙනස් කරන්න තියෙන අකමැත්ත හින්දා කියලායි මට කියන්න ඕනකම තියෙන්නේ. මොකද්ද මම මේ කියන්න හදන වැල් වටාරම? අපි හැමෝම කැමති හොඳ මිනිහෙක් වෙන්න. අපි හැමෝම හිතනවා මම හොඳ මිනිහෙක් කියලා. අපි හැමෝටම අපේ හොඳ ගැන කියවීමක් තියෙනවා. ඊටාම කලාතුරකින් තමයි මට නම් මගේ ජීවිතේ මිනිස්සු හම්බෙලා තියෙන්නේ මම හොඳ මිනිහෙක් නෙමෙයි කියලා අවංකව පිළිගන්න. හැම මිනිහෙකුටම හිතෙනවා මම හොඳ මිනිහෙක්. මම ඕක නිකන් ඉන්න වෙලාවක කල්පනා කරාම මටත් කවදාවත් මගේ ජීවිතේ හිතිලා නැහැ මම නරක මිනිහෙක් කියලා. මට හැම වෙලාවෙම හිතෙන්නේ මං හොඳ මිනිහෙක් කියලා. හැබැයි මගෙන් එළියේ ඉන්න ඕන තරම් මිනිස්සුන්ට මම මහා එපා කරපු එකෙක්, මම මහා නරක මිනිහෙක් වගේ ඕන තරම් පේනවා කියලා අපි දන්නවා, අපි පිළිගන්න කැමති නැති වුණාට. හැබැයි මම හිතනවා මම හොඳයි කියලා. මේක අහන ඔබත් හිතනවා මං හොඳ මිනිහෙක් කියලා. ඇයි අපි එහෙම හිතන්නේ? අපි ආසයි හොඳ මිනිහෙක් විදිහට ජීවත් වෙන්න. අපි ගාව කොච්චර නරක තිබුණා. අද උදේම මම ඔබට පුංචි අදහසක් කියන්න කල්පනා කරා. ඔබට ලේසියෙන් හොඳ මිනිහෙක් වෙන්න ක්‍රම කීපයක් කියලා දෙන්න මම අද කල්පනා කරා. පුංචි උදාහරණ කීපයකින් මම මේ කතාව කියාගෙන ඉස්සරහට යන්නයි කල්පනා කරේ. මම මේ කියන ඕනෑම සිද්ධියකින් ඔබට හොඳ මිනිහෙක් වෙන්නත් පුළුවන්, නරක මිනිහෙක් වෙන්නත් පුළුවන්. දවසක් මම උදේ මේක මම ප්‍රැක්ටිස් කරපු එකක් මේ ඔයාලට අද කියන්නේ. දවසක් මං උදේ නැගිටලා ගෙදරින් එළියට බහිනකොට මම නිකන් මේක මේ කොහේ හරි තැනක මට කියන්න පුළුවන් වෙයි කියලා හිතාගෙනත් වෙන්න ඇති සමහර විට මම හිතුවා මං අද හොඳ මිනිහෙක් වගේ ජීවත් වෙලා බලන්න ඕනේ කියලා. හැබැයි මං ඒකට දාගත්ත කන්ඩිෂන් එක මම හොඳ මිනිහෙක් වෙන්න රුපියලක්වත් වියදම් කරන්නේ නැහැ කියලා මං හිතාගත්තා. ඒක මම දාගත්තේ මොකද සල්ලි වියදම් කරලා හොඳ මිනිහෙක් වෙන එක හරි ලේසි වැඩක්. සල්ලි වියදම් කරලා හොඳ මිනිහෙක් කියලා ලේබල් එකක් අලව ගන්න එකත් හරි ලේසි වැඩක්. උදාහරණයක් විදිහට පාරේ ඉන්න
හිඟන මිනිස්සෙකුට රුපියල් 10ක් දුන්නොත් රුපියල් 20ක් දුන්නොත් රුපියල් 100ක් දුන්නොත් මට හැඟීමක් ඇති වෙන්න පුළුවන් මං හොඳ මිනිහෙක් කියලා. එළියේ බලාගෙන ඉන්න මිනිහෙකුට හිතෙන්නත් පුළුවන් අනේ මේ මිනිහා නම් හරි හොඳ මිනිහෙක් අර හිඟන්නට රුපියල් 100ක් දුන්නනේ කියලා. හැබැයි අපිට හුඟක් වෙලාවට වෙලා තියෙන එක තමයි එහෙම සල්ලි වියදම් කරලා හොඳ මිනිහෙක් වෙන්න පුළුවන් කියන තීරයේ දිගේ අපි ගමන් කරන එක. අපි හිතනවා අපි ලොකු මුදලක් වියදම් කරලා පන්සලේ කටිනේ බාරගත්තොත් මගේ ආත්මයට සැනසීමක් ලැබෙයි මං හොඳ මිනිහෙක් වෙයි. ගමේ මිනිස්සුත් හිතයි මං හොඳ මිනිහෙක් කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කටින බාර ගන්න එපා කියලා. හැබැයි ඒකට ලොකු වියදමක් යනවා. ඒ හොඳ මිනිහෙක් කියන අභිමානය ලබා ගන්න. පාරේ ඉන්න මිනිහෙකුට බත් පැකට් එකක් රුපියල් 500ක් වියදම් කරලා අරන් දුයිලා මට හිතන්නත් පුළුවන් මං කොච්චර හොඳ මිනිහෙක්ද කියලා. බලාගෙන ඉන්න මිනිස්සුත් මං ගැන හිතන්න පුළුවන් මූ කොච්චර හොඳ මිනිහෙක්ද කියලා. හිඟන්නත් හිතන්න පුළුවන් අනේ හරි ෂෝක් මහත්තයෙක් නේ කියලා. වරදක් නැහැ. එහෙමත් හොඳ වෙන්න පුළුවන්. එහෙම හොඳ මිනිහෙක් නොවි කිසිම කොස්ට් එකක් නැතුව හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්ද කියලා බලන්න තමයි මම කල්පනා කරේ. ඔන්න මම එදා උදේම දැන් වාහනයට නැගලා ගෙදරින් එන්න පිටත්. දැන් මගේ අද දවසේ ටාගට් එක තමයි මම හොඳ මිනිහෙක් ලෙස ජීවත් වෙන එක. රුපියලක්වත් වියදම් නොකර. ඇයි මම මේ සල්ලි කතාවක් මේකේ මැද්දට ආයි දාන්නේ? සල්ලි වියදම් කරලා හොඳ මිනිහෙක් වෙන්න හරි ලේසි කියලා මම දන්න හින්දා. මමත් ඒක කරලා තියෙනවා, ඔබත් ඒක කරලා තියෙනවා. ඒක කිසි වරදකුත් නැහැ. සල්ලි වියදම් නොකරම හොඳ මිනිස්සු වෙන්න ඕනේ කියලා එකකුත් නැහැ. සල්ලි වියදම් කරලත් හොඳ මිනිස්සු වෙන්න පුළුවන්. සල්ලි වියදම් නොකර හොඳ මිනිහෙක් වෙන්නනේ දැන් මගේ ප්ලෑන් එක අද දවසේ. ඔන්න මම අපේ ගෙවල් පාරේ ඉඳලා ප්‍රධාන පාරට එනකොට අපේ ගෙවල් පාරෙන් අතුරු පාරකට වාහනයක් දාන්න මිනිස්සෙක් වාහනේ මූණ මේ ප්‍රධාන පාරට අතුරු පාරෙන් අතුරු පාරක් ගැන මම මේ කියන්නේ. ඒ අතුරු පාරෙන් අතුරු පාරේ ආපු මිනිස්සෙක් අපේ ගෙවල් පාරේ අතුරු පාරට දාන්න වාහනේ හොම්බ පාරට දාගෙන ඉන්නවා. හැබැයි මේ පාරේ එන වාහන ඔක්කොම අර මිනිස්සයාට හෝන් එකක් ගහලා පොඩි යූ හැඩටි වංගුවක් අරගෙන මෙහෙම ඒ මිනිස්සයාට ඉඩ නොදී යනවා. වාහන මෝටර් සයිකලයක් ගියා, මට ඉස්සරහින් ගියපු තව වෑන් එකක් ගියා. මමත් මං හිතන්නේ ඊට වාහන 3-4කට පිටිපස්සෙන් මම හිටියේ. මට ටක් ගාලා කල්පනාවට දැන් මං අද හොඳ මිනිහෙක් වෙන්නනේ යන්නේ. මම මොකද කරේ? මගේ වාහනේ බ්‍රේක් එකට කකුල තියලා අර මූණ දාගෙන හිටපු මිනිස්සයාට වාහනේ මූණ දාගෙන හිටපු කෙනාට යන්න අවස්ථාවක් දුන්නා. ඒ මිනිස්සයා වාහන 3-4ක් ඒ මිනිස්සයාට ඉඩ නොදී හිටපු හින්දා මං ඒ අවස්ථාව දීපු එක ගැන ඒ මිනිස්සයාගේ මූණේ විශාල ප්‍රසාදයක් පළ වුණා කියලා මට තේරුණා. ඒ මිනිස්සයා මට හෝන් එකක් ගහලා පොඩි සැලියුට් එකක් දාලා තමයි පාරට කාර් එක දාගත්තේ. වාහනේ දාගත්තේ. මං හොඳ මිනිහෙක් වුණා. හරි සරලයි. රුපියලක්වත් වියදම් වුණේ නැහැ. එක බ්‍රේක් පාරක් විතරයි ගියේ. මගේ ගමනට මට ඕනනම් තප්පර 15ක් පරක්කු වෙන්න ඇති. හැබැයි මං යන්න ගිය ගමන තව තප්පර 15ක් ඉක්මනට ගියා කියලා මට මොකුත් අමුතුවෙන් ලැබෙන්න දෙයක් තිබෙත් නැහැ. මට අහිමි වෙච්ච දෙයක්වත් නැහැ. ඉතින් ඒ තප්පර 15න් 7-5ක්වත් වියදම් නොකර බ්‍රේක් පාරක් විතරක් ගහලා මට පුළුවන් වුණා හොඳ මිනිහෙක් කියලා මට හිතන්නත් අර අතුරු පාරෙන් වාහනේ දාපු මිනිස්සයාගේ හිතටත් මං හොඳ මිනිහෙක් කියලා හිතන්න සලස්සන්න. රුපියලක්වත් වියදම් වුණේ. ඉතින් ඔහොම දවස ගෙවිලා යන අතරතුරේ ඔන්න එදාම හැන්දෑ වෙනකොට මගේ නෝනා මට විශාල බඩු ලැයිස්තුවක් එවලා තිබ්බා WhatsApp එකෙන් මෙන්න මේ ටික හවසට ගෙදර එනකොට අරගෙන එන්න කියලා ලොකු බිලක්. මම ඉතින් ওই ජනප්‍රිය සුපර් මාකට් එකකට හැන්දෑවේ වැඩ ඇරිලා යන ගමන් ගියා. සුපර් මාකට් එකට යනකොට සුපර් මාකට් එකේ දොර ගාව ඉන්නවා සිකියුරිටි අංකල් කෙනෙක්. සාමාන්‍යයෙන් මමත් වෙනදට ඒ සිකියුරිටි අංකල්ට එහෙම විශේෂ අවධානයක් දෙන්නේ නැහැ. හැබැයි මං එදා හොඳ මිනිහෙක් වෙන්නනේ හිතාගෙන ඉන්නේ. ඉතින් මම ඒ සුපර් මාකට් එකට ඇතුල් වෙන තැන ඉන්න අංකල්ට වෙනදට වඩා හොඳට hina වෙලා කොහොමද අංකල් good evening සැපෙන් සනීපෙන් ඉන්නවද කියලා යන ගමන් නිකන් මෙහෙම පොඩි වචන දෙකක් අහගෙන ගියා. ඒ මිනිස්සයා ඊටාම ප්‍රීතියෙන් ඔව් සර් කොහොමද ඉතින් හොඳින්ද වගේ මට තේරුණා මම කතා කරපු එකේ මේ මිනිස්සයාට විශාල උද්දාමයක් බවට පත් වුණා. ඒ මිනිස්සයාට එදා දවසේ කාගෙන්වත් හම්බෙච්ච නැති මොකක් හරි නිකන් විශාල ගෞරවයක් අවධානයක් ලැබුණා වගේ හැඟීමක් ඇති වුණා. ඒ මිනිස්සයා යම් සතුටකටපත් වුණා කියලා මට හිතුණා. මට රුපියලක්වත් වියදම් වුණේ නැහැ.
හැබැයි මටත් පොඩි අභිමානයක් ආවා මේ අනේ මට පුළුවන් වුණානේ තව මිනිස්සෙක් එක්ක hina වෙලා කතා කරලා පොඩි මේ මිනිස්සයාට සතුටක් දෙන්න. රුපියලක්වත් වියදම් වුන්නේ මං හොඳ මිනිහෙක් කියන හැඟීම මට ආවා. අර සිකියුරිටි අංකලුත් හිතන්නේ නැති හරි හොඳ මිනිස්සෙක් මං කියලා. දැන් කාට හරි හිතෙන්න පුළුවන් ඉතින් හැමතැනම මම හොඳයි කියලා මාක් කර කර යන එකේ ඇති තේරුම මොකක්ද කියලා කෙනෙකුට හිතන්නත් පුළුවන්. අපි ඒක අන්තිමට ලෙහා ගමුකෝ. ඊට පස්සේ මම මේ සුපර් මාකට් එක ඇතුලේ ට්‍රොලියක් අරගෙන ගිහිල්ලා බඩු ටික දාගෙන කොනක ඉඳලා පැය භාගයක විතර සුපර් මාකට් සංචාරයකින් පස්සේ කැෂියර් එක ගාවට ආවා. මම හිතන්නේ මගේ ලැයිස්තුවේ මගේ බිරිඳ දීපු බඩු ලැයිස්තුවේ ಜಾති 10ක් 15ක් විතර තියෙන්න ඇති. දැන් ඔබ දන්නවා එහෙම ಜಾති 10ක් 15ක් විතර අරගෙන සුපර් මාකට් එකක කැෂියර් එකක කවුන්ටර් එකක් ගාවට ගිහාම ඒක බිල් කරගන්න සාමාන්‍යයෙන් විනාඩි 4-5ක් කාලයක් ගත වෙනවා. මට ඉස්සරහින් එක්කෙනෙක් හිටියා. එයා බඩු ටික බිල් කරගෙන යන්න පිටත් වුණා. ඊළඟට මම හිටියා. මට පිටිපස්සෙන් තව කාන්තාවක් හිටියා. නිකන් අවුරුදු 55ක විතර කාන්තාවක්. ඇයගේ අතේ තිබුණා මට මතක විදියට බිස්කට් පැකට් එකක් වගේ මොනවා හරි ඒ කියන්නේ අපි කියන අයිටම්ස් දෙකක් විතර තියාගෙන යා මට පිටිපස්සෙන් හිටියා. දැන් මං අද හොඳ මිනිහෙක් වෙන්න හිතාගෙනනේ ගෙදරින් එළියට බැස්සේ. මම කරපු වැඩේ තමයි මගේ ට්‍රොලි එක පොඩ්ඩක් අයින් කරලා මොකද මගේ ටික බිල් කරන්න සෑහෙන වෙලාවක් යන හින්දා විනාඩි 5ක් 10ක් යන හින්දා ඒ මට පිටිපස්සෙන් හිටපු කාන්තාවට මං කිව්වා මිස් ඔයාගේ අතේ තියෙන්නේ ඔය අයිටම්ස් දෙකයිනේ ඔයා එහෙනම් මට කලින් බිල් කරගෙන යන්න මට කමක් නැහැ කියලා. ඉතින් ඒ කාන්තාව හරි සන්තෝෂ වෙලා hina වෙලා අනේ thank you මිස්ටර් කියලා තප්පර 25ක් 30ක් ඇතුළත බිල් කරගෙන ඒ කවුන්ටරෙන් පිටත් වෙලා ගියා. ඊට පස්සේ තමයි මම බිල් කරන්න පටන් ගත්තේ. මං හිතන්නේ මට සෑහෙන ආඩම්බරයක් දැනුණා. මගේ මේ නොවටිනා තප්පර 15ක 20ක කාලයකින් මට පුළුවන් වුණා නේද? තව කෙනෙක් වෙනුවෙන් මට ඉවසන්න පුළුවන් වුණා නේද? තව කෙනෙකුට මගේ තප්පර 20 දානයක් වශයෙන් දෙන්න පුළුවන් වුණා නේද කියලා සත පහක්වත් වියදම් වුණේ. ඒ තප්පර 20 කලින් ගෙදර ගියා කියලා මට අමුතුවෙන් ලැබෙන දෙයක්වත් නැහැ. අර කැෂියර් එකේ හිටපු ගෑනු ළමයාත් හිතන්නේ නැති මං හරි හොඳ වැදගත් මහත්තයෙක් කියලා. ඒතකොට ඒකෙනත් මං ගැන හිතන්නේ නැති මං හරි හොඳ කෙනෙක් කියලා. අර මට පිටිපස්සෙන් ඉඳලා මට කලින් බිල් එක හදාගෙන ගිය කාන්තාවත් මට කතා කරපු විදිහෙන් තේරුණා ඒ කාන්තාව මං සෑහෙන්න හොඳ මිනිස්සෙක් කියලා ෂුවර් එකටම හිතුවා කියලා මට දැනුණා. මම මේ කිව්වේ ඇත්තටම දවසක් මම ප්‍රැක්ටිස් කරපු උදාහරණ 3ක්. දැන් මේ එකකින්වත් මට එක රුපියලක්වත් වියදම් වුණේ නෑ. හැබැයි මට පුළුවන් වුණා තප්පර ගණනක සහ වචන කීපයක් විතරක් වෙහෙසලා මිනිස්සු කීප දෙනෙක්ට උදව් කරන්න, සන්තෝෂ කරන්න, සතුටු කරන්න මට පුළුවන් වුණා. ඉතින් ඒකෙන් මම යම් සන්තෝෂයක්, තෘප්තියක් ලැබුවා. මට ඒකෙන් මොකුත් අහිමි වුණේ නැහැ කියන එක මම දිගින් දිගට කියන්නේ. ඒ අහිමි වීම නොවුණා වගේ මට නිකන් විශාල ආත්ම තෘප්තියක් ලැබෙනවා. ඒ පුංචි පුංචි දේවල් ටික කරන එකේ. හරි. දැන් ඇයි මම මේ ටික දොඩවන්නේ කියලා කවුරු හරි කල්පනා කරොත් ලෝකේ කියන්නේ මෙහෙම එකක්. දැන් මේ සිද්ධි තුනම ගත්තොත් මේ සිද්ධි තුනම අපිට අර ජනේලෙන් තරු දකින්නවා වගේම ජනේලෙන් මඩවල දකින්නත් පුළුවන් කියලා පටන් ගන්නකොට මම කිව්වේ ඕන්නම් මේ සිදුවීම් තුනම මට මඩවලක් බවට පත් කරගන්නත් තිබුණා තරු දකින්න නැතුව. උදාහරණයක් විදිහට මම වාහනේ එනකොට අතුරු පාරෙන් අර පාරට අනිත් පාරෙන් පාරට දාන්න හදපු වාහනේ කෙනාට මට තිබුණා වෙට්ටුවක් දාලා උදේ පාන්දර පොඩි සත්තමකුත් දාලා ඇඟිල්ලකුත් උස්සලා කොහෙදඩෝ යන්නේ වගේ එකක් කියලා මගේ ලේ ටික පොඩ්ඩක් කුපිත කරගෙන ඒ මිනිස්සයාගෙත් දවස මුස්පේන්තු කරලා පොඩි වෙට්ටුවක් දාලා දන්නේ නැද්දඩෝ පාරකට දාන්න වගේ එකක් කියලා අපි දෙන්නගෙම දවස මූසල කරගන්නත් මට අවස්ථාවක් තිබ්බා. මම සුපර් මාකට් එකට යනකොට සුපර් මාකට් එකකට සාමාන්‍යයෙන් අපි දන්නවා සුපර් මාකට් එකකට නෙමෙයි හුඟක් තැන්වලට අපි වාහනයක් පාක් කරන්න ගියාම මතුවෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අර ඒකේ ඉන්න සිකියුරිටි ගාඩ් කෙනෙක් ඇවිල්ලා අපිට වාහනේ පාක් කරන්න ගයිඩ් කරනවා. උතන්ට දාන්න එපා සර් මෙතනට දාන්න කියලා කියනවා. අපිට පොඩි නුරුස්සනා ස්වභාවයක් ඇති වෙනවා. අපිට ඕන විදිහට පාක් කරගන්න දෙන්නේ නැහැ මේ යකා වගේ හැඟීමක් අපිට ඇති වෙනවා. ඉතින් අපිට පුළුවන් සුපර් මාකට් එකකට හෝ වෙන තැනකට යනකොට එතන ඉන්න සිකියුරිටි කෙනෙක් එක්ක වුණත් ඕනනම්
තමුසෙට ඕන තැන කොහොමද හොයි මම පාක් කරන්නේ මං ඇවිල්ලා තියෙන කාර් එකක උඹ කවුද මෙතන උඹ නිකම්ම නිකන් සිකියුරිටි කෙනෙක් විතරයි කියලා ආරෝවක් හදාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි සුපර් මාකට් එකක පොලිමේ ඉන්නකොට කැෂියර් එක ගාව මම ගත්ත බඩු ටික මම අර ඔයාට කලින් මම මෙතනට ආවේ ඒ නිසා ඔයාගේ අතේ බඩු බාන්න කීයක් තිබ්බත් මට වැඩක් නැහැ මගේ වැඩේ කරගෙන තමයි මම යන්නේ උඹ බම්බුහපන් ගෑණිය කියලා එහෙම ඉන්නත් තිබුණා. ඉතින් අපි ජනේලෙන් මඩවලද දැක්කේ තරුද දැක්කේ කියලා තීරණය කරන එක අපි අතේ තියෙන වැඩක්. දැන් අර මම පළවෙනියට කිව්ව උදාහරණ ටික අපි තරු දැක්කා කියන තැනින් අල්ලගත්තොත් දැන් උඹලා කල්පනා කරපල්ලා කියලා මම යෝජනා කරන්නේ මේ රටේ ගෙවල් වලින් උදේට එළියට බහින හැම මිනිහම ජීවිතේ දිහා ඔය විදිහට බලන්න පුරුදු වුණා. හැම මිනිහම අනේකා වෙනුවෙන් බ්‍රේක් පාරක් ගහන්න කල්පනා කළොත් වෙට්ටුවක් දාලා යනවා වෙනුවට. හැම මිනිහෙකුටම පුළුවන් නම් ඉස්සරහින් යන මිනිහ වාහනයක ඉස්සරහින් යන මිනිස්සයා වෙනුවෙන් පිටිපස්සෙන් යන මිනිස්සයාට හෝන් එකක් නොගහ පිටිපස්සෙන් යන මිනිස්සයාට පුළුවන් නම් ඉස්සරහින් යන මිනිස්සයාට හෝන් එකක් නොගහ ඒ මිනිස්සයාගේ විනයට ගරු කරමින් ඒ මිනිස්සයාගේ කාලයට ගරු කරමින් ඒ මිනිස්සයාගේ අයිතියට ගරු කරමින් පාරේ වාහනයක් එලවන්න. අර ෆුඩ් සිටියේ පොලිමේ ඉන්නකොට පිටිපස්සෙන් හිටපු මිනිස්සයාගේ උවමනාව තේරුම් අරගෙන මගේ තප්පර 20ක් ඒ මිනිස්සයාට දෙන්න පුළුවන් හිතක් මේ සමාජයේ ඉන්න හැමෝටම හදාගන්න පුළුවන් නම්. ඒ කියන්නේ හැමෝටම මේ ජනේලෙන් තරු දකින්න පුළුවන් නම් මඩගොහරුව දකින්න නැතුව. හැමෝටම පුළුවන් නම් අර සුපර් මාකට් එකේ ඉස්සරහා ඉන්න සිකියුරිටි අංකල්ට දයානුකම්පාවෙන් හිනාවක් පාන්න good morning good afternoon good evening කියලා කියන්න පිටට තට්ටුවක් දාන්න. ඔයත් කරන්නේ ගෞරවනීය රැකියාවක් අපි වගේම කියන හැඟීම මේ මිනිස්සයාට අභිමානයක් විදියට දෙන්න පුළුවන් නම් ඒ මිනිස්සයා වැටුප ලබන සතුටට වඩා තෘප්තිමත් රැකියාවක් කරන තත්ත්වයට පත් වෙයි. ඇත්තට මේ වගේ මිනිස්සු ටිකක් දරදඬු වෙලා තියෙන්නේ ටිකක් අනුකම්පා විරහිත වෙලා තියෙන්නේ. මේ මිනිස්සු දවස පුරා ලබන කටුක අත්දැකීම් නිසා මේ මිනිසුන්ගේ මනෝභාවය තුළ වැඩ කරන ඒ කර්කශ සිතුවිලි නිසා තමයි මේ මිනිස්සුත් අනිකාට සුහදව කතා කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. නිසා අපි හැමෝටම අපි හොඳයි කියලා හිතලා වැඩ කරන්න පුළුවන් නම් එළියේ හැමෝටම අපි හොඳක් කරන්න පුළුවන් කියලා හිතලා වැඩ කරන්න පුළුවන් නම් ඔය සල්ලි වියදම් කරලා කරන හොඳවලට වඩා සෑහෙන හොඳ ටිකක් අපිට කරන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. ඒ හින්දා අපි කියන්නේ ඔබට ඔබ ඉස්සරහා ජනේලයක් තියෙනවා. ඒකෙන් මඩ ගොහරුව නොදැක තාරකා දකින්න ඇස් පින් කරලා තියෙන ජීවිතයක් අයිති කරගන්න කියලා. අපි ගිහිල්ලා එන්නම් රස්තියාදු ගුණේ හෙට උදේත් 7ට හම්බ වෙනවා.